ජ්‍යොතිෂ කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඔයත් ජ්‍යොතිෂයට බයින ජ්‍යොතිෂ බොරුයි කියලා හිතන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ගොඩ දෙනෙක් පටලගෙන ඉන්න දෙයක් තමයි මේ ජ්‍යොතිෂ කියන්නේ ග්‍රහයන්ගේ කිරණ බලපෑමක් හින්දා අපේ ජීවිතේට වෙන දෙයක් කියන වැරදි මතය ඔළුවට දාගෙන ඉන්න එක. මේ මතය ලංකාවේ ඉන්න සමහර ජ්‍යොතිෂ වේදිනුත් සමාජගත කරලා තියෙන හින්දායි ඔයගොල්ලන්ට එහෙම හිතලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ජ්‍යොතිෂ කියන්නේ මීට අවුරුදු 5000කටත් කලින් හිටපු ඍෂිවරු තමන්ගේ මනස දියුණු කරනවා. කෙනෙක්ගේ කර්මඵලය තමන්ගේ ජීවිතයට ලැබෙන හැටි ගැන ඒගොල්ලෝ එයාගේ දියුණු කරපු මනසින් දැක්කා. ඉතින් ඒගොල්ලෝ මේකට විශ්වයේ තියෙන ග්‍රහලෝකවල චලිතය පාවිච්චි කරා. මොකද ඒක අවුරුදු ගාණක් යනකම් කිසිම වෙනසක් වෙන්නේ නැතුව එක විදිහට චක්‍රය යනවා. කාලය ගන්න ඉතාමත් හොඳම වස්තුවක් තමයි ග්‍රහලෝක කියන්නේ. ඒකින්ද ග්‍රහලෝක උපයෝග කරගත්තා දර්ශක විදිහට. ඒකට උදාහරණයක් මම කියන්නම්. අපි වැහිලිනියෝ අහස පියාඹනවා දැකලා කියනවා ඔන්න දැන් වැස්සක් එන්න යන්නේ කියලා. ඒ අපි වැස්සක් එන්න යනවා කියලා පුරෝගතනය කරනවා. හැබැයි ඒ විදිහටම වැස්ස එනවා බොහෝ වෙලාවට. අන්න ඒ වගේ අපි අහසේ තියෙන ග්‍රහ තාරකාවල චලිතය භාවිතා කරලා ඒවා ගමන් කරන තැන් භාවිතා කරලා අපි කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා. ඉතින් අර වැහිලිනියෝ නෙමෙයි වෙහිගෙන ආවේ. වැස්ස එන එක අපි දැනගත්තේ වැහිලිනියන්ගෙන්. අන්න ඒ වගේ මේකදි ග්‍රහයන්ගෙන් අපි කාලය මැනගෙන වෙන්න තියෙන දේ දැනගන්නවා මිසක් ඒවා අපිට කරන්නේ මේ ග්‍රහයෝ නෙමෙයි. ඉතින් මේ කර්මය පරිසම්දෙන්නේ යම් කිසි කාලයක් එක්ක හින්දා ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේක ගණිතමය ක්‍රමයකට දාලා කාලය මැනගෙන කාලය ගත වෙන හැටි සහ කෙනෙක් උපදින හැටි කෙනෙක්ගේ කර්මය කොහොමද එයාගේ ජීවිතේ ඒ කාලයත් එක්ක ලැබෙන්නේ කියන එක ගැන යම් කිසි යාන්ත්‍රණයක් ක්‍රමයක් හදන්න අපි වාගේ සාමාන්‍ය මිනිසුන්ටත් හිත දියුණු නොකර තමන්ගේ අනාගතය ගැන යම් කිසි දැනුමක් ලබා ගන්න. ඉතින් ඇත්තටම ග්‍රහයන්ගෙන් අපිට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපේ කර්මය අවබෝධ කරගන්න තමයි අපි ඒ ග්‍රහයන්ව පාවිච්චි කරන්නේ. ඒක තමයි හරිම පරදාර ජ්‍යොතිෂය කියන්නේ. ඉතින් එහෙනම් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න.